ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ Excel ෆිල්ටර් ෆන්ක්ෂන් එකත් එක්ක වැඩ කරන්න ගියාට පස්සේ මේකේ නිතරම එරර්ස් එනවා. right? වැලියු එරර්ස් එනවා ඊට පස්සේ අපි ගත්තොත් කැල්කියුලේටර් එකක් එනවා. ඇයි මේ එරර්ස් එන්නේ? මොකද්ද මේකට හේතුව? හොඳට ගොඩක් අය මේ ප්‍රශ්නේ හිර වෙලා ඉන්නේ. ඉතින් අපි හිතුවා මේකට ඔයාලට උත්තර ටිකක් දෙන්න. ඇයි මේ වගේ එරර් එකක් එන්නේ කියලා. right? අපි බලමු මොන වගේ අපි ඇයි කැල්ක් එරර් එක එන්නේ මේ අපේ ෆෝමියුලා එක හදද්දි. right? ෆිල්ටර් ෆන්ක්ෂන් එක ලියද්දි ඇයි කැල්ක් එරර් එක එන්නේ කියලා අපි දැන් බලමු. right? මම යනවා ෆෝමියුලා එකට ෆෝමියුලා ලියන්න යනවා. ඒතර මගේ data set එක තියෙන මෙන්න මේ data set එක මේ data set එක use කරන් තමයි මම ෆෝමියුලා එක ලියන්නේ. right? අපි මෙතන ලියමු. සමානයි ෆිල්ටර් ඊට පස්සේ අපි දෙනවා array එක අපි array එක මේ විදිහට දෙනවා. එතකොට මේ ෆිල්ටර් ෆන්ක්ෂන් එක ගැන දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේ උඩ තියෙන කාඩ් එකකින් ගිහිල්ලා අපේ ෆිල්ටර් ෆන්ක්ෂන් එක ගැන සම්පූර්ණ අපි උගන්ලා තියෙනවා. කොහොමද ලියන්නේ කියලා මොන විදිහට ලියන්නේ කියලා ඔයාලට ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ කතා කරන්නේ එහෙම ලියද්දී එන්න පුළුවන් errors මොනවද? ඒ error එක විසඳගන්නේ කොහොමද කියලා. right? අපි include වලට අපේ range එක array එකට අපි range එක දීලා ඊට පස්සේ අපි කමාවක් දැම්ම. දැන් අපි ඉන්නේ include වල. එතකොට include වල ඉන්නකොට අපි include වලට මොකද දෙන්නේ? අපි හොයන්න ඕනි මොකද්ද සහ ඒක හොයන්න ඕන කොහෙන්ද කියන එක. දැන් අපිට හොයන්න ඕනි category කියන එකයි හොයන්න ඕනි. category කියන එක හොයන්න ඕනි. එතකොට category කියන එක කොහොමද දෙන්නේ? මම මේ පොඩි වෙනසක් කරගන්න. right. filter අපි range එක දුන්නා මේ විදිහට. ඊට පස්සේ category එක අපි මේ විදිහට ගන්නවා. අපි category එකෙන් තමයි දැන් එළියට output එක ගන්නෙ. අපි සමාන ලකුණ දාලා අපි සාමාන්‍යයෙන් කරන්නේ කොහොමද? category එකක් අපි දෙන්න ඕනේ. ඒතර category එක වලට පුළුවන් වෙන cell එක value එකක් දෙන්න පුළුවන් නැත්නම් type කරන්න පුළුවන්. අපි තමයි මෙහෙම type කරා. අපිට ඕනි veg කියලා ගන්න. veg. අපි මේ close කරනවා. calc error එකක් එනවා. දැන් මේ calc error එක ආවේ ඇයි? අපි කිව්වේ veg කියලා හොයන්න කියලා. හැබැයි මේකේ veg කියලා නමක් නැහැ. තියෙන්නේ vegetable. vegetable කියලා තියෙන්නේ veg කියලා නමක් නැහැ. අන්න එතකොට යා calc error එකක් දෙනවා. right? එහෙම නැත්නම් අපි හිතමු මේ නමම අපි use කරන පොඩි වෙනසක් කරලා. right? අපි හිතමු මෙහෙම type කරලා veg. මෙහෙම calc error එකක් එනවා. එක අකුරක වෙනස් වීමක් වුණත් calc error එකක් එනවා. එතකොට පළවෙනි හේතුව තමයි calc error එකක් එන්න අපි හොයන දේ එයාට එතන හොයාගන්න බැරි වීම. අපි ඉල්ලන දේ හොයාගන්න බැරි වීම තමයි පළවෙනි හේතුව. right? එතකොට හරියටම vegetable කියලා ගත්තොත් මේ බලන්න අපිට උත්තරේ එනවා. හරියටම ඒ තියෙන දෙයක්ම දුන්නොත් උත්තරේ එනවා. ඊට පස්සේ දෙවෙනි එක තමයි මෙහෙම error එකක් එන්න පුළුවන් දෙවෙනි දේ තමයි අපි මේ range එක select කරනවානේ. right? මෙතන range දෙකක් select කරනවා. එකක් තමයි අපේ data table එක අපි select කරනවා. එතකොට row එක 3 ඉඳලා row එක 12 වෙනකන් 3 to 12 වෙනකන් අපි rows ටික select කරනවා. right? අපි දෙවෙනි range එකත් අපි දෙනවනේ අපේ include වලට දාගන්න. ඒකත් අපි row number 3 ඉඳලා row number 12 වෙනකන් දෙනවා. අපි වැරදිලා හරි මේක දුන්නොත් 13 වලට right 13 වෙනකන් අපි දෙනවා. දීලා ගත්තොත් අපිට value error එකක් එනවා. මේක calc error එකක් එන්නත් පුළුවන්. value error එකක් මෙතනදී පෙන්නනවා. right? එතකොට ඒකට හේතුව මොකද්ද? අපේ දීලා තියෙන range දෙක එකිනෙකට සමාන නැහැ. එතකොට range දෙක mismatch නම් මේක අපිට error එකක් විදිහටයි පෙන්වන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා දෙන range එක සමාන කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. මේක අනිවාර්යෙන් row number 3 ඉඳලා 12 වෙනකන් නම් මේකත් row number 3 ඉඳලා 12 වෙනකම්ම දෙන්න ඕනි. මේක තමයි දෙවෙනි හේතුව error එකක් එන්න පුළුවන්. right? ඊට පස්සේ අපි බලමු මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ data set එකේ බලන්න අවසානම අගය error එකක් තියෙන්නේ. div error එකක් තියෙන. ඒ කියන්නේ divide කරලා දින error එකක්. එහෙම නැත්නම් ඔයාලට තව errors එන්න පුළුවන්. එන්නේ not applied error එකක් වෙන්න පුළුවන්. error එකක් තියෙනවා. ඒතකොට error එකක් තියෙන data එකක් සම්බන්ධයෙන් අපි output එක එළියට ගන්නවා. අපි මෙතන ගමු. දැන් ඔන්න බලමු අපි filter function එක දුන්නා. filter function ඊට පස්සේ අපි මේ
අපේ රේන්ජ් එක සිලෙක්ට් කරගන්නවා ඇරේ එක ඊට පස්සේ අපි ඉන්ක්ලූඩ් වලට යනවා අපිට ඕනි ඉන් ස්ටොක් එකේ yes කියලා තියෙනවා නම් ගන්න yes කියලා. ඒතර බලන්න yes තියෙනවා no තියෙනවා ගොඩක් තියෙනවා. අපිට ඕනේ yes කියලා තියෙනවනේ විතරක් ගන්න ඕනි. අපි මෙන්න මේ රේන්ජ් එක සිලෙක්ට් කරා සමාන ලකුණු දැම්මා අපිට ඕනේ yes. අපි මේක ඩබල් ඉන්වර්ටඩ් කම ඇතුලේ දානවා yes. මේ විදිහට දාලා අපි මේක ඕකේ කරනවා. බලන්න div එකක් එනවා. දැන් yes කියලා ගොඩක් තියෙනවා. හැබැයි div එකක් එනවා. හේතුව තමයි අපි හොයන දේ ඒ ඇතුලේ තියෙනවා error එකක්. right මේ error කෝඩ් එක සෙල් එකක තියෙනවා. ඒ නිසා එයාට ඒක රීඩ් කරන්න බෑ. එයා එක error එකක් විදිහට දෙනවා. එතකොට අපි මොකද්ද කරන්න ඕනි? මේ error එක ඉස්සෙල්ලා හදා ගන්න ඕනි. හදාගත්තට පස්සේ තමයි එන්නේ. එතකොට මේ error එක හදා ගන්න පුළුවන් මෙහෙමයි. අපිට error එකක් එනවා නම් div error එකක් හරි not applied error එකක් හරි ඔයාලා මේ ෆෝමියුලාට කලින් යූස් කරන්න if error කියන ෆන්ක්ෂන් එක. if error. ඒතර if error ෆන්ක්ෂන් එක කොහොමද වැඩ කරන්නේ කියන එක උඩ කාඩ් එකක් තියෙන කාඩ් එකෙන් ගිහලා ඔයාලා බලන්න පුළුවන් if error ෆන්ක්ෂන් එක ගැන හැමදේම අපි කියලා දීලා තියෙනවා. කොහොමද වැඩ කරන්නේ මොන තැන්වලද යූස් කරන්නේ කියන එක. right මේ විදිහට ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න මේ විදිහට දුන්නොත් ඔයාලට මෙන්න ෆිල්ටර් ෆන්ක්ෂන් එක හරියට එනවා. ඒකට ෆිල්ටර් ෆන්ක්ෂන් එක අපිට හරියට උත්තරයක් නොඑන්න ඊළඟ හේතුව තමයි මේ කලින් ගත්ත ෆෝමියුලා එක අපේ data range එකට අදාළ ෆෝමියුලා එකේ ඒ data range එකේ කොහේ හරි errors තියෙනවා. ඒකත් හේතුවක්. right. ඊට පස්සේ ඊළඟට error එකක් එන්න පුළුවන් හේතුව තමයි අපි මේ text එකක් පාවිච්චි කරද්දී text එක double inverted comma නැතුව ලියන එක. මේ බලන්න name error එකක් එනවා. එතකොට අපිට text එකක් නම් අපි හොයන්නේ text එක අනිවාර්යෙන් double inverted comma ඇතුලේ තමයි ලියන්න ඕනේ. එතකොට ඒකත් හේතුවක් error එකක් එන්න පුළුවන්. ඒක ඇවිල්ලා name error එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. right. ඊළඟ හේතුව තමයි මෙන්න මෙතන තියෙන data type එකයි අපි ඉල්ලන data type එකයි match වෙන්නේ නැහැ. right. data type mismatch වෙනවා නම් ඔන්න එතකොට උත්තරයක් එළියට එන්නේ නැහැ. අපි බලමු. අපි මෙතන අපි හොයමු ගිහිල්ලා අපි include එක විතරක් ලියන්න. අපි දෙනවා price එක. price එක equal අපි 5 කියලා දෙනවා inverted comma ඇතුලේ. right මේ විදිහට දෙනවා. දීලා අපි මේක ඕකේ කරනවා calculate එකක් එනවා. මේ calculate එකෙන් හේතු උනේ මොකද්ද? අපි මෙතන තියෙන්නේ data type එක මොකද්ද? මෙතන තියෙන data type එක general වලින් තියෙන හැබැයි මේක number එකක් විදිහට තමයි ගන්නෙ. හැබැයි අපි මෙතන include data type එක මොකද්ද? double inverted comma ඇතුලේ ලියනවා කියන්නේ ඒක text එකක් බවට පත් වෙනවා. ඕනම් value එකක් double inverted comma ඇතුලේ ලියුවොත් ඒක text එකක් බවට පත් වෙනවා. එතකොට අන්න එහෙම වෙලාවලට අපිට error එකක් එනවා. එතකොට අපි ඔන්න දැන් මෙතන අපි ලිව්වේ double inverted comma ඇතුලේ තමයි ලිව්වේ 5 කියලා. අපි එහෙම ලියන්නේ නැහැ. දැන් අපි හොඳටම දන්නවනේ අංක 5 කියන එක inverted comma ඇතුලේ ලියන්න ඕනේ නැහැ කියලා. අපි ඒ වෙනුවට අපි cell එකක value එකක් දෙනවා. කොහෙද cell එකක value එක? right. අපි හිතමු මෙන්න මෙතන කියලා. මෙන්න මෙතන cell එකේ value එක තමයි අපි ගන්න. ඒක තමයි සමාන කරන්න ඕනේ. right. එතකොට දැන් අපි මෙතන cell එකේ value එක අපේ තියෙන්නේ text format එකකින්. right. අපි මෙතනට තමයි value එක enter කරන්නේ. අපි 5යි කියලා enter කරමු. enter කරනවා. දැන් බලන්න ඒ calculate එක එනවා. හේතුව තමයි මෙන්න මෙතන data set එකේ මේ අපේ data table එකේ තියෙන්නේ numbers වලින්. හැබැයි අපි හොයන value එකේ තියෙන text වලින්. ඒතර ඔයාලා මොකද්ද කරන්න ඕනි? එක්ක මේක මාරු කරන්න ඕනි number වලට. right. number වලට මාරු කරන්න ඕනි. මාරු කරලා ඔයාලා මෙතන ආයෙත් ඒක type කරොත් උත්තර එනවා. ඔක තමයි පළවෙනි ක්‍රමය. right. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ ගන්න එක ඔයාලට පුළුවන් value කියන ෆෝමියුලා එක යූස් කරන්න. value right. මෙන්න මෙතන ඔයාලට පුළුවන් value කියන ෆෝමියුලා එක ඇතුලේ ඔයාලට පුළුවන් මෙන්න මේ සංඛ්‍යාව දෙන්න text එක. එතකොට මේක අංක 5 value එකක් බවට පත් වෙනවා. number එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ මෙයා එක හොයාගන්න පුළුවන්. මේ විදිහට ගන්න පුළුවන්. ඔය තමයි ඊළඟට calculate කෙනකොට අපිට විසඳ ගන්න තියෙන ක්‍රමය. මේ විදිහට ඔයාලට පුළුවන් filter function එකත් වැඩ කරද්දී මේ එන errors මේ විදිහට විසඳ ගන්න. හරි. ඔයාලට තවත් විදිහක error එකක් ආව නම් comment section එකේ දාන්න. මම හිතනවා ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති මේ
වීඩියෝ එක මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ලයික් එකක් දාලා තියන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. අලුතෙන් වීඩියෝ ආපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. සහ ඉස්සරහට දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.